අයිබෝල් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන ඔයාලා හැමෝටම ඉතින් අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවට ලොකු වෙනසක් වෙච්ච දවසක්. ඒ වගේම ගොඩක් කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ පරිපාලනයේ වෙනසක් වෙන්න ඕනේ කියලා ගොඩක් අය බලන් හිටියා. ඉතින් උද්ඝෝෂණ කරලා තියෙනවා. නිමක් නැතුව ප්‍රශ්න දාගත්තු අය ඉන්නවා. මේ නිසා විශේෂයෙන්ම දේශපාලඥයෝ පවා මේකට ප්‍රශ්න දාලා තියෙනවා මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න ඕන කියලා. ඉතින් ඔන්න ඒක අවුරුදු 7කට පස්සේ සිද්ධ වෙලා තියෙනවා. සම්නි සිල්වා ඇතුළු ක්‍රිකට් පාලක සභාවේ සියලු දෙනා ඉල්ලා අස්වෙලා තියෙනවා. ඉතින් මේක එක පැත්තකින් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඇලුම් කරන ගොඩක් අයට සතුටු හිතන කාර්යයක් වගේම ධනාත්මක පැත්තක් තියෙනවා. ඉතින් ක්‍රිකට් වලට ආදරය කරන අය හැමදාම කියන ක්‍රිකට් කමිටුව වෙනස් කරමු. ක්‍රිකට් කමිටුව වෙනස් කරාම තමයි අපිට මේ ක්‍රිකට් කණ්ඩායම නිවැරදි මාර්ගයකට ගන්න පුළුවන්. හොඳ 11 දෙනෙක් හදාගන්න පුළුවන් කියන එක. ඉතින් අපි බලමු මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ, කවුද මේ පුවත වාර්තා කළේ කියලා. ඉතින් The News කියන වෙබ් අඩවිය තමයි ඉස්සෙල්ලාම මේ පිළිබඳව අපිට තොරතුරු වාර්තා කළේ. ඉතින් අපි බලමු ඒ වාර්තාව කොහොමද ඉදිරිපත් කළා තිබ්බේ කියලා. අද පැවතුණු විශේෂ කමිටු රැස්වීමකින් පස්සේ මේ තීරණය අරගෙන තියෙනවා. ඉතින් රජයේ පැත්තෙන් ලැබුණු ඉල්ලීමක් අනුව ඉල්ලාස්වීම සිද්ධ වුණා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. 2019 පෙබරවාරි මාසයේදී ප්‍රථම වර්ෂ සම්මිතිලා සභාපති බවට පත් වුණා. ඉතින් මැතිවරණ කීපයකින්ම ජයග්‍රහණය කරලා සෑහෙන කාලයක් මේ තනතුර රැඳී සිටියා. ඉතින් නමුත් අද වෙන විට ඔහු ඇතුළු කණ්ඩායම ඉල්ලා අස්වෙන්න තීරණය කරලා තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ ලොකු හිස්තැනක් වගේම ඉතින් වෙනසක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙනස පිළිවෙල කවුද කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. සමගි ජන බලවේගයට අදාළ පුද්ගලයෙක් තමයි. ඉතින් මේ දේශපාලන පත් කිරීමක් නෙමෙයි. ඉතින් දැන් තියෙන්නේ මාලිමා ආණ්ඩුවක්. ඉතින් මේ ආණ්ඩුවේ දේශපාලන පත් වීම නැහැ කියලා ඉතින් පේනවා සමහර වෙලාවට. ඉතින් මේ එරාන් වික්‍රමරත්න කියන හිටපු මන්ත්‍රීවරයා තමයි දැන් පත් වෙලා තියෙන මේ නව පාලක මණ්ඩලයේ සභාපති විදිහට. ඒ වගේ කුමාර් සංගක්කර මහතාත් ඉන්නවා. ඉතින් මුගක් දක්ෂ ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඇතුළු 9 දෙනෙක්ගේ යුක්ත මේ කණ්ඩායම පත් කරලා තියෙනවා. මේ සිද්ධිය වෙනකොට ශ්‍රී ලංකා ඉදිරි ගමනට කොහොම බලපායිද? අලුත් පාලනයේ යටතේ අපේ ක්‍රිකට් වලට මොන වගේ වාසියක් වෙයිද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ලයික් එකක් දාන්න, වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, නොදන්න අයට දැනගන්න. ඉතින් කලින්ම මේ නිවුස් එක මම ඔයාලට අපේ channel එකෙන් තමයි ගෙනාවේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් වෙන්න ඕනි. මොකද වෙනසක් වෙන්නේ නැත්නම් කවදාවත් මේ පාලක මණ්ඩලය වෙනස් වුණා කියලා ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට යන්නේ නැහැ. මොකද ක්‍රීඩකින් 11 දෙනා අනිවාර්යයෙන්ම එක් වගේ, ඒ කියන්නේ එක්කෙනෙක් වගේ හරි එකමුතුවෙන් ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙනියන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේක සාර්ථක වෙයි කියලා හිතනවා. හොඳ පරිපාලනයක් ඇවිල්ලා ක්‍රීඩකයන්ගේ මානසික නිදහසට කිසිම බාධාවක් නොවන විදිහට දක්ෂතාවලට තැන දීලා අදාළ තැන්වල ක්‍රීඩා කරන්න යොදවලා ඉතින් හොඳ පාලනයක් ගෙනියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ක්‍රිකට් අවුරුදු 7කට පස්සේ වෙනත් පරිපාලනයක් යටතට ඇවිල්ලා තියෙනවා. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ අදහස ගොඩක් වටිනවා. ඉතින් මේ වීඩියෝ ගොඩක් අය බලනවා. ඉතින් ඔයාලගේ අදහස් සමාජයට දෙන්න පුළුවන්. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, තවත් නොදන්න අය ෂෙයා කරන්න, channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් ඉදිරියටත් මෙවැනි වටිනා ක්‍රිකට් තොරතුරු සමගින් හමු වෙමු. ඔබට එතෙක් ජයග්‍රහී දවසක් වේවා.